සුබෝදෑසනක් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔයාලා සැපෙන් සතුටින්ද මම නම් ඉතින් ඔන්න ඔයාලා හම්බ වෙන්න අලුත් වීඩියෝ එකකින් ආවා. දැන් මම මේ උදේම නැගිටලා නූඩල්ස් ටිකක් තෙල් පරාදු කරගන්න කැරට් ටිකක් ග්‍රේට් කරන ගමන් තමයි ඉන්නේ. මම ඉතින් හැමදාම උදේට පුරුදු අපේ හස්බන්ඩ් මෙහෙම බත් කාලානේ. ඉතින් අද වෙනසකටත් එක්ක නූඩල්ස් තෙල් පරාදුවක් හදන්න හිතුවා. එහෙනම් ඉතින් යාළුවනේ බලමුකෝ අද මගේ දවසේ වැඩ මොනවද කියලා. මම මෙන්න මේ විදියට මිරිස් ටිකක් කපාගෙන, ලීස් ටිකක් ලියාගෙන, සුදු ලුණු ටිකක් ලියාගෙන හදාගත්තා. දැන් මේ ලිපේ තියලා තියෙන නූඩල්ස් එකට තව දවර එකතු කරන ගමන් තමයි ඉන්නේ. නූඩල්ස් ටික මම මෙන්න මේ විදියට හදාගෙන පොල් සම්බෝලෙකුත් මේකට අද හදාගත්තා. ඔන්න ඉතින් අද උදේ කෑම වේල හදාගෙන ඉවරයි. බලන්නකෝ මම ඉතින් ඒකත් හදලා තියලා මගේ මෙන්න මේ කෝලියාස් ටික ඔයාලට පෙන්වන්න හිතුවා. බලන්නකෝ මේ කෝලියාස් වල ලස්සන විවිධ වර්ණ වලින් හැඩගැන්වුණු පත්‍ර තියෙන මේ ශාක ගෙවත්තට මාර අලංකාරයක් තමයි ගේන්නේ. එක එක පාටින් වැටි වලට ඉඳගත්තම මාරම ලස්සනයි. මම ඉතින් මේ විදියට හදාගත්තු කෝලියාස් ටිකක් තමයි මගේ යාළුවන්ට මම පෙන්වන්න හිතාගත්තේ. බලන්නකෝ මේ ලස්සන මේ වගේ කෝලියාස් ටිකක් හිටව ගත්තම හරිම ලස්සනයි අලංකාරයි. මේවා ඒ පාත්‍ර එක එක වර්ණ වලින් විසිතුරු විදියට නිර්මාණය වෙලා තියෙනවා. සෝබා දහමත් එක්ක අපි ගනුදෙනු කරද්දී බලන්නකෝ ඒවායේ හැඩ කොයිතරම් රටා මවනවද කියලා. මම ඉතින් මේ වගේ කෝලියාස් සිටව ගන්නේ ගොඩාක් තදට වර්ෂාව වහින වෙලාවට. ඉතින් ඒ වෙලාවට මේවා ඉක්මනින්ම මුල් ඇදෙනවා. ඒ වගේම මම ඔයාලට හැමදාම පෙන්නන මගේ මේ පුංචි මිදුල් පොඩිය තමයි දැන් ඔයාලට පෙන්වන්නේ. මම මේකේ පුංචි වෙනස්කම් කරලා තියෙනවා. ඒවා ඔයාලට මම ඉදිරියේදී පෙන්වන්නම්. මේ මම මෙන්න මේ වගේ හදාගත්තු තවත් පොඩි නිර්මාණයක්. මේක මම කලින් වීඩියෝ එකේදීත් ඔයාලට පෙන්නලා තියෙනවා. මේකේ බලල් පහුරු වැලකුයි බ්ලැක් අයිඩ් සූසන් වැලකුයි ඒ දෙපැත්තට සිටවගෙන තියෙනවා. මේ ඔයාලට පෙන්වන පුංචි සුදු පාට මල් පිපෙන පුංචි පැලය ඇත්තටම ගොඩක්ම ලස්සනයි. මේක ගොඩාක් ඇට වලින් තමයි පැලවෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි. ගොඩාක් මල් පිපෙනවා. සමනල්ලු බඹරු ගොඩාක් මේකේ ඉන්නවා. ඉතින් මම මෙන්න මේ විදියට ඉතින් මගේ ඉස්සරහ පැත්තේ මිදුල හරිය හදාගෙන තියෙනවා. මම මේ ඔයාලට පෙන්වන්නේ මගේ ළඟ තියෙන රතු පාට දිය කූඩළු එක. එතනම රෝස පාටක් තියෙනවා. මගේ ළඟ තියෙන්නේ ඔන්න ඔය වර්ණ දෙක විතරයි. ඉතින් මම මේක කලින් ඔයාලට වීඩියෝ එකකින් පෙන්නලා තියෙනවා ඉඳගත්ත විදිය. මේවා ගොඩාක් අත උඩට එනකොට මැදින් පුරුකක් තියෙන තැනින් කඩලා සාමාන්‍යයෙන් වැලි මිශ්‍ර කොම්පෝස්ට් මිශ්‍ර පසක හිටව ගත්තම ඉක්මනින් හදාගන්න පුළුවන්. මේ පෙන්වන්නේ මගේ ළඟ තියෙන දවල් කුමාරි මල්. මේකට අපි කියනවා තව නමක්. ඒක ඇත්තටම මට සමහරක් වෙලාවට මතකත් නැතුව යනවා. මේ තියෙන්නේ වින්කමල්. බලන්නකෝ මම ඒක හදාගෙන තියෙන විදිය.
ඇත්තටම මම මෙන්න මේ ෆොටෝ එකේ තියෙන විදියට තමයි රවුමක් හදලා හදාගන්න උත්සාහයක් ගත්තේ. ඒක මට බැරි වුණා. දැන් මේ ඔයාලට පෙන්වන්නේ රෝස. දේශීය රෝස මල්. මේවා ගොඩාක් ලස්සනයි, සුවඳයි. හැබැයි මේවා අතු ඕන වෙලාවක ඕන පැකට් එකක අපි හදාගත්තොත් ඉක්මනට පැල කරගන්න පුළුවන්. හැබැයි මේ පොදුවේ ගත්තම රෝස වලට සාමාන්‍යයෙන් අත් කහපාට වෙලා ඒ වගේ මේ පොඩි දිලීර රෝගයක් හැදෙනවා. අපි ඒක පොඩක් අයින් කරලා දැම්මම එතනින් තවත් ඒ රෝගේ හැදෙන්නේ නැහැ. එහෙනම් අපිට ඒකට මොනවා හරි ඔය තියෙනවනේ ක්‍රිමිනාශක ඒ වගේ දෙයක් මොනවා හරි භාවිතා කරොත් ඒක නවත්ත ගන්න පුළුවන්. මේ වලට පෙන්වන්නේ ඉතින් අර කලින් පෙන්නපු ඩුබයි රෝස. ඔන්න දැන් මට නම මතක් වුණා ඩුබයි රෝස. නැත්නම් දවල් කුමාරි කියන්නේ මේවා. මේ තියෙන්නේ හනී සර්කල් කියන මල් වැල. මේක පුදුම සුවඳයි. ඇත්තටම මම මේකත් ඔයාලට ඉස්සෙල්ලා වීඩියෝ එකකින් පෙන්නලා තියෙනවා. දැන් මේ වැල ගොඩාක් හැදිලා ලොකුවට තියෙනවා ඉතින්. මේකේ තව අපිට නැස්සක් ගහලා හරි ගස ගත්තොත් ගොඩාක් හදා ගන්න පුළුවන්. මේ මල් වැල ඇත්තටම හරිම සුවඳයි. ගෙව ඇත්තට ගොඩක් අලංකාරවත් මල් වැලක්. මේ පෙන්වන්නේ තවත් ලස්සන මල් වැලක්. හැබැයි මේකේ නම මම දන්නේ නැහැ. ඒ වුණාට මේ මල් වැලේ තියෙන විශේෂත්වය තමයි මේක රාත්‍රී කාලයේදී සියුම් සුවඳක් නිකුත් කරනවා. ඇත්තටම මාර්ම ලස්සන මල් වැලක්. ගොඩාක් මල් පොහොට්ටු හැදිලා මේක මල් එක දවසකට රෝස පාට තියෙනවා, ඊළඟ දවසේ තද රතු පාටට හැදෙනවා. මේ පෙන්වන්නේ අර කලින් මම පෙන්නපු මල් වර්ගය. එක කැලෑවේ ගොඩාක් හැදෙනවා. ඉතින් මම ඒ වුණාට අර මල් පාටියේ හැදිච්ච නිසා ඔහේ තියෙන ඇරියා එක ගොඩක් මල් පිපෙන නිසා. ඉතින් බලන්නකෝ එහෙනම් මගේ කතාව නවත්තලා ඔයාලට මගේ මේ අවට පෙන්නන්නම්කෝ. එහෙනම් බලමු කොහොමද කියලා. මම කිව්වනේ ඔයාලට මගේ අර ගලින් තනපු පුටුවක් වගේ එකක් හදලා තියෙනවා කියලා. අන්න එතන මේ ඉඳලා තියෙන මල නිකන් පරිප්පු ඇටයක් වගේ. ගොඩාක් මේකේ මල් පිපිලා මාරම ලස්සනයි උදේ පාන්දරට. මේවායේ ලස්සන පිනිබින්දු උදේ පාන්දර මේ මල් වල තියෙනවා. ඉතින් චූටි බල්බ් දාපුවා වගේ තමයි. මට ආස හිතුනේ අන්න ඒ වගේ ලස්සන පරිසරයක්. ඇත්තට අර පිටරට වීඩියෝස් වල තියෙනවනේ මල් තනකොළ පිස්සේ පිපිලා ලස්සනට තියෙන. අන්න ඒ වගේ එකක් හදාගන්න තමයි මම මෙන්න මේ වගේ මල් චූටි ඒවා ඉඳලා තියෙන්නේ. මේ වගේ දේවල් අපිට පොඩක් නිර්මාණාත්මක විදියට හිතුවම කරගන්න පුළුවන්. ඒකෙන් අපේ ගෙවත්ත වගේම අපේ වටපිටාව මාර්ම ලස්සනක් සුන්දරත්වයක් ගෙන දෙනවා. ඉතින් මේ විදිහට මම මෙන්න මේ චූටි මල් වර්ගය මෙන්න මේ පුටුව තියෙන තැන බිමින් ඉඳගෙන තියෙන්නේ. බලන්නකෝ ඒක තව ගොඩාක් හැදුනම මට හිතෙනවා ලස්සනට තියේවි කියලා. ඒ වගේම යාළුවනේ මම ඔයාලට කියන්නම් ගෙවත්ත අලංකාරය කරගන්න පුළුවන් ලස්සන මල් වර්ග 5. පළවෙනි එක තමයි සීනියාස් මල්. මේ සීනියාස් මල් විවිධ වර්ණ වලින් පොකුරු වගේම තනි පෙත්ත තියෙන මල් වර්ග තියෙනවා. ඒ වගේම පාට ගොඩාක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම අපේ ගාඩන් එක ලස්සන කරන්න පුළුවන් තවත් මල් වර්ගයක්. ඊළඟ මල් වර්ගය තමයි කොස්මෝස් නැත්නම් අටපෙතියක් කියනවා. ඒ මල් වර්ගත් පාට ගොඩාක් තියෙන ಜಾති වලින් අපිට හොයාගන්න පුළුවන්. මගේ ළඟ තියෙන වර්ණ වලින් නම් කහ පාට, තැඹිලි පාට, රතු පාට කියන වර්ණ වලින් තියෙනවා. ඊට පස්සේ තවත් වර්ගයක් තමයි රෝස. මම මේ පෙන්නන රෝස ඔයාලට කලින් වීඩියෝ ගණනාවකදීම පෙන්නලා තියෙනවා. දැන් මේ රෝස වර්ගය මගේ ගාඩන් එක පුරාම පැල 20කට අධික සංඛ්‍යාවක් මං හදාගෙන තියෙනවා අතුමගේ. ඒ වගේම තව මල් වර්ගයක් තමයි දිය කූඩලු. දිය කූඩලු කිව්වම අපිට අර ගහ වගේ හැදෙන කූඩලු වර්ගය තියෙන පඳුරු ගොඩාක් එක ළඟ හැදෙනවා ඇට වැටිලා. අන්නේ මල් වර්ගෙත් ගොඩාක්ම ලස්සනයි. ඒ වගේම සූර්යකාන්ත මල්,
ඊට පස්සේ තව තියෙනවා ගොඩාක් මල් පිපෙන තව තියෙනවා විෂ්ණු ක්‍රාන්ති මල්. අන්න ඒ වගේ ගොඩාක් මල් හැදෙන ශාක ඉඳගත්තම ඇත්තටම අපේ ගෙවත්ත මාර විදියටම ලස්සනයි. ඒ වගේම දාස්පෙතියා තියෙනවා දැන් විවිධ වර්ණ වලින් වගේම විවිධ හැඩේ අල්ලක් තරම් විශාල මල් තියෙන දාස්පෙතියා තියෙනවා. අපි ඕවට කියනවා දැන් මන් දන්නේ තායි දාස්පෙතියා, ඉන්දියන් දාස්පෙතියා, ඔය වගේ විවිධ නම් වලින් හඳුන්වන දාස්පෙතියා වර්ගත් තියෙනවා. ඇත්තටම ඒවත් ගෙවත් අලංකාරය කරගන්න මාරම විදියේ ලස්සන පැල වර්ග තමයි. ඉතින් මමත් මගේ ගෙවත්තට තාමත් ටික මේ මල් වර්ග වලින් එකතු කරගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මගේ ගෙවත්තට තවත් අලුතින් එකතු වුණු මල් වර්ග ඔයාලට පෙන්වන්නම්. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු ඇතුව ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලට තෙරුවන් සරණයි.